එලෝ සුබ දවසක් හැමෝටම අද අපි මේ යන්නේ රාක්ෂ කළ බල දොළොස් භාග පැත්ත තියෙන මේක අපි හතර දෙනෙක් සම්බන්ධ වනා මේ ගමනට බයික් දෙකකින් බියගමින් පටන් ගත්තේට පස්සේ වැලිවේරියටාවා එට පස් කිරිදි වැලටාවා උගුරු වෙල්ලටාවා පස්ස වරාවල හන්දයෙන් අපි බුලත් කොපිටිය පාරට දැම්ම බුලත් කොපිටිය පාර යද්දී තමයි මෙන්න මේ ඇල්ල සෙට්ටෙන් අපිට ඒක නම රිකිලි ඇල්ල පාර අයිනමයි තියෙන්නේ මා ලස්තන පැත්තක් මේ පැත්ත ඉන් මේ රාක්ෂ කල කියන්නේ අපේ ඇරන්නු කියන විදියට රාවනාගේ රාවනාතුමාගේ යකඩ කම්හල මේ රාක්ෂ කල තමයි මේ දොළොස් භාග රේන්ජගේ තියෙන දෙවනියටම උසම පීක් එක කබරගල්ට ආබදව තමයි මේක තියෙන්නේ ඉතින් අපි බලමු අද අද එන්න කියලා ගොඩක් අත්දකිම් ගත්ත ගමනක් මේක බලමු ඉතින් ඔහොම අද්දී රාක්ෂ කළ පැත්තට අපිට හම්බුණා නලග නැල්ල නලග නැල්ල හම්බුණා කිව්වට මේක පොඩ්ඩක් පාරෙන් ඇතුළට වෙන්න තියෙන්නේ අපි කොහොම හරි ඒක ළඟට ගියා ඉතින් හැමදාම වගේ අපිට හිතුණා මේක ළඟටම ගිහිල්ලා බලන්න ඕනි කියලා ඉතින් අපි ඇල්ල අයින දිගේ කැලෙන් ගස්ලොඩින් උඩට ගිහිල්ලා අපි ගියා ඇල්ල ළඟම තියෙන ගලක් ගාවට මේක මාර රිස්කි ගමනක් මේ ගල් තෙමිලා තියෙන හොඳටම ලිස්සනවා අඩිය තියද්දි මේ ඇල්ල මීටර් 40ක් වගේ උසයි වගේ මාර ලස්සනයි ඒ වගේ වතුර වැටෙද්දි මාර වතුර බින්දු ටිකක් මීදුම වගේ පැතිරෙන්නේ බලන්න පිටින් Hello, hi again. Hi. Hi. නලගනැල්ලෙන් පස්සේ අපි ආයි යන්න පටන් ගත්තා අපේ ගමන රාක්ෂකලට අපි මේ යන්නේ ලේදුගල දොළොස් භාග පාරේ මේ පාර මාර ලස්සන පාර මාර ලස්සන විව් එකක් තියෙනවා පාර දිගටම මේ පාරේ යද්දී අපිට හම්බෙනවා දොළොස් භාග විව් පොයින්ට් එක පැලැම්පිටිය විව් පොයින්ට් එක මේ වගේ ලස්සන තැන් ගොඩක් පහු කරලා තමයි අපි යන්නේ ඔයාලම බලන්නකෝ අපි අපේ ගමනේ හයික් එක පටන් ගන්න හරියට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති ඉස්සරහින් තියෙනවා ඈතින් රාක්ෂකල. ඒ වගේම ඔය වම් පැත්තෙන් තිබ්බේ මුලින්ම කබරගල. අපි දැන් යන්නේ රාක්ෂකලට බලන් ඉන්නමු. ඔන්න අපි අපේ හයික් එක පටන් ගන්න තැනට දැන් ආවා. අපි මෙතන තමයි අපේ බයික් ටික දැම්මේ. ඒ වගේම අපේ හෙල්මට් බෑග් උඩට අරගෙන යන්න අමාරු හින්දා අපි මේ ගෙදර තියලා තමයි ගියේ. මේ ගෙදර ඉන්න මිනිස් මාර හොඳයි. දැන් අපි යන් අපේ ගමනේ රසවත්ම ටිකට. ඉතින් ඔන්න අපි ගමන පටන් ගත්ත ගමන් අපිට හම්බෙනවා මේ දොළ පාර. මේක අපිට ගොඩක් වැදගත් වුණා ඉස්සරහදී අපිට මූණ දෙන්න ඕන අවුලෙන් එළියට එන්න. දැන් ඔයාලා බලනවා ඇති. ඒ අවුල මොකක්ද කියලා. හැමදාම මතක ඉන්න වැඩක් කළේ නැත්නම් නිින්ද යන්නේ වගේ අපි මේ පාර යන්න තියෙන පාරෙන් හැරිලා කැලේට ඇතුල් වෙලා ෂෝට් කට් එකක් කියලා අපි හිතාගත්ත පාරකින් යන්න පටන් ගත්තා. බලන්නකො මොකද වුනේ කියලා. හායි කියන්න යාළුවනේ. හායි. සුරු. හායි කියන්න. අය අපි රත්තරන් යාළුවනේ. අපේ අලුත්ම සමාජිකයා අපි යනවා
කියනක් අස්සෙන් ඇත්තන මෙතන පාරනං මේ පැත්තින්ද බන්න බා නෑනෑ ඔය මේ යන්න මෙතින් මේ උඩහට යන්නේ පාර තියනවා යාලුනේ පාරපොඩ හොයාගන්න අමාරුයි සින්න ඇති පාර ටිකක් අඩු මේ වසුරුත් තියෙනවා ඔව් බා ඔව් කරින්කෝ ඔව් යාළුවනේ ඌඩල්ලු විමානී කියලා නම් තේරෙනවා හොඳට ඒත් කරන්න දෙයක් නැහැ අපිට යන්නේ නම ගමන පටන් ගත්ත එක යාලා යන්න බෑ පටන් ගත්තොත් ඉවර කරන්න වෙනවා ඒ හින්දා යනවා ඔය දන්නේ කැලේ ඇස්සේ ඉගිරගෙන මෙහෙම බෑ බා මෙහෙම බෑ ඔය පැත්තෙන් බලන්න හැරෙන්න දිනවද කියලා කොහෙද මන්ද කැලේ කියන්නේ බා උලා මෙතනින් යන්න බෑ බා වරෙන්කෝ මේ මෙහෙට තියෙන්නේ බා ඔහො වටයක් දන්නේ නැති ඉන්නේ ඔව් යනවාද බයිනවද යංගෝ බලන්න පුළුවන්ද තියෙනවද පාර තියෙනවද නැහැ මකුළු දැල්ලෙන් තියෙනවා අර අතනින් මෙහා පැත්තේ තිබ්බ පාරට යන්න ඕනේ බා යාළුවනේ අපිට පාර වැරදුනා මම කියපු පාර තමයි ටක් ගන්න කූඩලු ෆෝන් එක නෙන් ඔක නාත්තට දැන් අපි වැටි ඇටි දාන ඉන්න ඕනේ බා වැටුන්නේ බෑග් එක පැටවෙනවා මරු කියන්නේ මෙහෙම පාර හොයාගෙන යන එක තමයි මරු උඹට මම කියලා දුන්නා මතක නැද්ද ඒක කවර කරනේ වව් ටොලුවා කලින් මේ වගේ අත්දැකීමක් ලබලා තියෙද ඔව් ගැටයක් තියෙනවා පාර හරි මොක තමයි ෆයින් එක ෆයින් එක මේ මෙතන ගැටයක් තියෙනවා පාර දාගන්න මෙන්න ගැට මෙන්න මේ ගැටේ තමයි ගැටේ නැත්තම් මන්සලකුණ ගැටේ ඔබට පේනවද පාර වැරදි දිනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ මම ගැට ගහලා මේ තැන අරු පෙන්වද කොයිද බා මෙහෙම එක තැන එළිය තියෙන තැනකුයි අර පැත්ත වියනවා කියලා පරිම අඳුරු මේ මොනවා හරි දැන් පැල වෙයිගෙන එනවා බා මොන කොටින්ගේ දිවියෝ ගෝඩ් දිවියෝ බා අතවනන්නේ ඇත්තටම මොකද වුණේ කිව්වොත් අපි අර වැල්වල තියෙන ගැට දිගේ ගිහිල්ලා අතරම වුණා මොකද ඒවා ඒ පාරවල්වල ගිය අය ආපහු එන්න පාර හොයාගන්න පුළුවන් වෙන්න දාපු ගැට මේ වෙලාවේදීම ලොකු මීදුමකිනුත් මුළු පැත්තම වැහිලා ගියා ඒ හින්දා අපිට යන්න ඕනි කොයි පැත්තටද කියලා දල අදහසක්වත් ගන්න බැරි වුණා කොහොම හරි
අපි හෙමින් ආපහු කැලේ පියරගෙන පහලට එද්දි අර මුලින් පෙන්නුව දොළ පාර හම්බුණා. ඒක දිගේ පහලට එද්දි අපි ආය හරි පාරට ආවා. වීඩියෝ කරන්නත් අමතකුණා අපිට වැඩේ සීරියස් කියලා තේරෙන්න ගන්නකොට. बोतल दीना नहीं था बोतल ना थी तुरे का दीना तो කොහොමරි උඩට ආව යාළුවනේ. පැය දෙකක් අතර මං වෙලා පාර හොය හොය ඉඳලා අන්තිමට පාරට ඇවිල්ලා පැයෙන් වගේ අපි නැග්ගා. ඒ වුණාට වටේ view එක බලන්න අපිට බැරි වුණා. මොකද මීදුම වටේම පිල්ල තිබ්බේ. අපි විනාඩි 45කින් වගේ පල්ලෙහාට බැස්සා. අපිට ඉතින් උඩදී තව යාළුවෝ කට්ටියකුත් හම්බුණා. කොහොම හරි මේ විනාඩි 45ක් වගේ උඩ ඉඳලා ආපහු බහින්න පටන් ගත්තා. ඔන්න ඔහොම කවදාවත් අමතක වෙන්නේ නැති ගමනක් අපි මේ විදියට ඉවර කරා. අපිට මේ ගමනේ වෙච්ච ලොකුම අවුල තමයි ඉතින් අන්තිමට view එක බලා ගන්න බැරි වෙච්ච එක. ඔයාලට එහෙම වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගිහලා බලන්න. ඔයා මේ වීඩියෝ එකකින් දෙයක් ගත්තනම් සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ හයික් එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.